හායි ගයිස් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද වීඩියෝ එකේ මුලින්ම කියන්න යන්නේ අපේ ගිව්වේ එකේ විනර් කවුද කියලයි. සනුජ රොක්ස් කියන account එකේ අයිතිකාරයා තමයි ගිව්වේ එක වින් කරේ. ඒ මල්ලි අපේ නිල්ලුවේ ප්‍රයිස් එක බැංක් එකට ට්‍රාන්ස්ෆර් කරලා දෙන්න කියලයි. ඉතින් අපි ඉල්ලුව විදිහටම ඒක කරලා දුන්නා. එයා අපිට මෙන්න මෙහෙම ෆීඩ්බැක් එකක් තමයි දුන්නේ. thank you වලි ෆීඩ්බැක් එකට. ඉතින් මේ දුන්නේ අපේ 250 subscribers achievement එකේ giveaway එකනේ. තව මේ වගේ giveaways ගොඩක් ඉස්සරහට දෙන්න අපි හිතාගෙන ඉන්නවා. ඔයාලා දන්නවද තවත් රහසක්? ඉස්සරහට එන අපේ වීඩියෝ වල reloads වල numbers එහෙම හැංගිලා තියෙන්න පුළුවන් හොඳේ. ඒ නිසා අපිව subscribe කරලා notification on කරලා අපිත් එක්ක touch එකේ ඉන්න ඕන. එහෙනම් යමු අපි අද අපේ වීඩියෝ එකට. Let's go! ඔයාලා හැමදාම අහනවනේ ඇයි මේ පොඩි සත්තු අල්ලන්නේ ලොකු සතෙක් අල්ලන්නකෝ රෙක්ස් කෙනෙක් නැත්තම් ගිගා කෙනෙක් වගේ ටීම් කරමුකෝ කියලා. අනිවාර්යයෙන්ම කරමු. හැබැයි අපි මේ channel එක පටන් ගත්තේ beginner level එකේ කෙනෙක්ට උනත් කරගෙන යන්න පුළුවන් විදිහටයි. අන්න ඒ නිසා පොඩි සත්තුන්ගේ ඉඳන් පිළිවෙලට තමයි අපි ටීම් කරගෙන යන්නේ. ඉතින් අද අපේ ටාගට් එක කවුද දන්නවද? බලමු ළඟපාත ඉන්නවද කියලා. අද අපේ ටාගට් එක තමා පැචි. කෝ බලන්න ආල පහල නෑ වගේ. මේ පැත්තට ගිහින් බලමු. මේ ඉන්නේ දෙන්නෙක්ම. සාමාන්‍යයෙන් නම් මේ පැචීලා හරි අහිංසකයි. හැබැයි මෙයාලට ගැහුවොත් හරි මෙයාලගේ පිටරයක් ඉස්සුවොත් හරි නම් ඉවරයි තමා. ඔන්න දෙන්නම එනවා පිටිපස්සේ. එක්කෙනෙක් නම් නොක්කුණා. මෙයා level 75 female කෙනෙක්. බලන්නකො ස්පීඩ් එක. වැඩේ හරියන්නේ නෑ. පස්සෙන්ම එනවා. ඒකට කරන්න තියෙන්නේ මෙයාට අපි පාවිච්චි කරමු බෝල වෙපන් එක. ඔන්න හරි. දැන් තියෙන්නේ ඉතින් නොක් කරන්න. ඔන්න එයා නොක් වුණා. දැන් අපි මෙයාට වෙරි දෙමු. හැබැයි කැරට් වගේ තිබ්බනම් ඉක්මනට ටීම් කරගන්න පුළුවන්. ඔයාලට මතකයි නේද අපි කලින් වීඩියෝ එකක පුංචි ට්‍රික් එකක් කියලා දුන්නා. සිංගල් ප්ලේ වලදී විතරක් යූස් කරන්න පුළුවන් එකක්. අර නිදාගෙන නැගිට්ටාම නොක් කරපු කෙනාගේ බඩගින්න වැඩි වෙන ට්‍රික් එක. අන්න ඒක මම මෙතනදී යූස් කරලා පැචි බබාව ඉක්මනට ටීම් කරන්න යන්නේ. ඔන්න අපේ පැචි ටීම් වුණා. මෙතන තියෙන බඩු ටිකත් පික් කරගෙන අපි යන්න ඕන දැන් අපේ ඊළඟ ටාගට් එකට. අද වීඩියෝ එක මෙතනින් ඉවර නෑ. තව එක්කෙනෙක් ඉන්නවා. බලමුකෝ. අර ඉන්නේ අපේ අනිත් ටාගට් එක. නෑ පැරසෝර් නෙමෙයි. රැප්ටර් නපුරා. මුලින්ම මෙයාට බෝල වෙපන් එකෙන් ෂොට් එකක් දීලා ස්ටක් කරමු. හරි. දැන් නොක් කරමු. ඔන්න එයා නොක් වුණා. මෙයාට ඉතින් දෙන්න ඕන මස්නේ. අපි ටීමින් ප්‍රොසෙස් එක ස්කිප් කරපු නේද? ඔන්න අපේ රැප්ටර් ටීම් වුණා. ඔන්න ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමුකෝ. ගිහින් එන්නම්. බයි බයි.